පහරවල් එල්ල කිරීමට සමත් වුණා. කුසල් මෙන්ඩිස් තමත් මැනවින් ඔහු පන්දුවට පහර එල්ල කළා. චරිත අසලංක තමාගේ ඔෆ් ස්ටම්ප් එක දෙසින් ඩීප් එක්ස්ට්‍රා කවර් කලාපයෙන් අලංකාර 6 පහරක්. කුසල් මෙන්ඩිස් මැනවින් පන්දුවට පහර එල්ල කරමින් ලකුණු ලබා ගැනීම වේගය වැඩි කරද්දී අවසන් භාගයේදී ඔහු පිට ඉන්න පැත්තේ උඩ පන්දුවක් ලබා දුන්නා. නැවතත් තා හොඳ උඩ පන්දු රැකීමක්. ඉන් පසුව තමයි ගිනිකෙලි සංදර්ශනය නායක දසුන් ශානක 6 පහර 5ක් රංගිරි දඹුල්ල ක්‍රීඩා පිටියේ එල්ල කරමින් ප්‍රේක්ෂකයන් ප්‍රීති ප්‍රමෝදයට පත් කළ පිතිහරමයක් දියත් කළා. එක් පන්දුවරයක් තුල ඔහු 6 පහර 3ක් පිට එල්ල කිරීමට සමත් වුණා. දසුන් ශානක නායකයා හැටියට තමාගේ වගකීම ඉතාමත් හොඳින් ඉටු කළා. දැවැන්ත 6 පහර 5ක් ඔහු ලබා ගත්තා. ඒ වගේම ඔහු පන්දු 9කට පමණයි මුහුණු දින 34 ලබා ගැනීම සඳහා නැවත වරක් 4 වන පන්දුවටත් 6 පහරක් එල්ල කිරීමට යාමේදී උඩ පන්දුව රැකගත්තේ. කෙසේ නමුත් ඉතාමත් මැනවින් ශ්‍රී ලංකා පිතිකරුවන් ඉනිම නිමාවට පත් කළා. ලකුණු 160ක් ලබාගෙන පන්දු ඕවර